රුපියල් එකතු කරලා රටේ ජනාධිපති කටින්බතල ජනාධිපති ඇවිල්ලා කියනවා අපි ගාව මේ අයබෑ පරතරය අපි අඩු කරලා අතිරික්තයක් තියෙනවා කියලා. කානෝබී සල්ලි ඉතුරු කරාම ඉතුරු වෙනවා. හැබැයි ඉතින් පාන් කියා ගන්න බෑ. ඉතුරු වෙනවා. දැන් ඒ රුපියල් ඉතුරුව පෙන්නනවා. මෙතන තමයි මර්මස්ථානය. මෙතන තමයි ඩොලර් ටික උපදවලා තියා ගන්න ඕන තැන. දැන් මේගොල්ලෝ පුරාජීරු කතා කියනවා. දැන් අපේ විදේශවත්කම් සංචිතය ගැන. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් 6216ක් අපේ රටේ විදේශවත්කම් සංචිතයේ දැන් තියෙනවා කියලා. මේක ඇත්තද? ඒ කියන්නේ අපිට හදිසි තත්වයකදී පාවිච්චියට ගත හැකි ප්‍රමාණයට ඇමරිකන් ඩොලර් මිලියන 6216ක් අපි සතුව තියෙනවාද? මොකද්ද මේකේ ඇත්ත කතාව? නොකියන කතාව මොකද්ද? පළවෙනි එක තමයි මේ ඇමරිකන් ඩොලර් මිලියන් 6216 ඇතුලේ තියෙනවා වසරකට අඩු කාලයක් තුලදී අපි ගෙවිය යුතු ස්වැප් කියලා හඳුන්වනවා. ඒවේ වටිනාකම තමයි. ඒ කියන්නේ ඒවා අපිට පාවිච්චි කරන්න බෑ. අපි වසරකට අඩු කාලයකදී ඒක ගෙවලා ඉවර කරන්න ඕන. ස්වැප්. එතකොට ඒ වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන් 3683යි. අර 6216න් ඇමරිකන් ඩොලර් මිලියන් 3683ක්ම තියෙන්නේ ස්වැප්. ඒ කියන්නේ වසරකට අඩු කාලයකදී අපි ගෙවිය යුතු මුදල් ප්‍රමාණය. ඊළඟට ජාත්‍යන්තර මුල්‍ය ආරමුදලට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන් 1740යි. ඒ මුදල් ප්‍රමාණයත් අපි අනිවාර්යෙන් ගෙවිය යුතු තියෙනවා. ඊළඟට භාණ්ඩාගාර විල්පත්වල විදේශිකයන් විසින් ආයෝජනය කරලා තියෙනවා කෙටි කාලීන ආයෝජන ඒවැ මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන් 1000යි. ඒවත් කෙටි කාලීන ආයෝජන ඒවා නැවත පොලියත් එක්කම ගෙවලා ඉවර කරන්න වෙනවා. මේ ඔක්කොගම එකතු කීයද? ඒ කියන්නේ අර ස්වැප් හැටියට තියෙන 3683යි IMF එකට ගෙවන්න තියෙන 1740යි භාණ්ඩාගාර බිල්පත්වල වැඩි පොලියට විදේශිකයන් ආයෝජනය කර ඇති කෙටි කාලීන ආයෝජන ඇමරිකන් ඩොලර් මිලියන් 10යි මේ ඔක්කොම එකතු කරාම ඇමරිකන් ඩොලර් මිලියන් 6423යි. එතකොට සංචිතයේ තියෙනවයි කියලා කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් 6212යි අර වර්ග 3 එකට එකතු කරාම එනව ගාන ඇමරිකන් ඩොලර් මිලියන් 6423ක්. එතකොට මොකද්ද වෙන්නේ? අපි සතුව තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් ඍණ 207ක්. ඇත්ත කතාව ගත්තොත් ඇමරිකන් ඩොලර් මිලියන් ඍණ 207ක්. ඒ කියන්නේ මේ වමනාවන් ටිකවත් පරිමහල ඉවර කරන්න ඕන කරන ප්‍රමාණවත් මුදල සංචිතය ඇතුළේ නැහැ. ඒ කියන්නේ හදිසියකදී රටට අවශ්‍ය දේවල් ගෙන්වා ගැනීමට සංචිතය පාවිච්චි කරන්න නෙවෙයි. අනිවාර්ය වශයෙන් බැඳිලා තියෙනවා ස්වැප් ටික ගෙවන්න, මුල්‍ය ආරමුදලෙන් ගත්තු ටික ගෙවන්න, ඒ වගේම කෙටි කාලීන ආයෝජන කරලා තියෙනවා භාණ්ඩාගාර බිල්පත් හැටියට ඇමරිකන් ඩොලර් මිලියන් 1000ක් ඒව ගෙවන්න. ඒ ටික ගෙවලා ඉවර වෙනකොටත් අපිට ඉතුරු වෙන්නේ සංචිතයෙන් ඍණ ඇමරිකන් ඩොලර් මිලියන් 207යි. ඒ කියන්නේ අපි ණය නොගෙවා ආපු මාස 43ක්. දැන් මාස 43යි ණය නොගෙවා ඇවිල්ලා. ඒ මාස 43ටම එක ඇමරිකන් ඩොලර් එකක් අපි උපයලා සංචිතය ඇතුළට ගෙනල්ලා නැහැ. ගෙනාව නම් මේ විදිහේ තත්වයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔබට පේනවා නියමානුකූලව 2028 වෙනකොට අපි ওই බැඳුම් කර හිමියන්ට ආදී වශයෙන් ගත්තු ණය සහ පොලි වාරිකේ ගෙවන්න වෙනවා නම් ගෙවන්න නියමිතයි. එහෙම නෙවෙයි කියලා තාමත් කිසිම තැනක කියවිලා නැහැ. එතකොට ඒ නියමිතව තියෙන ගෙවීම් කරන්න තියා මේක ඇතුලේ තියෙන ගෙවීම් ටිකවත් කරගන්න මේ මුදල ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒකෙන් පේනවා අපි රටක් හැටියට ඉන්නේ විදේශවත්කම් සංචිතය අතින් කොයිතරම් භයානක තැනකද කියලා. රුපියල් එකතු කරලා රටේ ජනාධිපති කටින්බතල ජනාධිපති ඇවිල්ලා කියනවා අපි ගාව මේ අයබෑ පරතරය අපි අඩු කරලා අතිරික්තයක් තියෙනවා කියලා. වියදම් කරන්න දන්නේ නැහැ. වියදම් කරන්න තේරෙන්නේ නැහැ. රජයේ නිලධාරීන් කිව්වත් වියදම් කරන්න බයයි. ඉතින් එතකොට ඉතුරු වෙනවා. එතකොට ඉතුරු වෙනවා නොකානෝබී සල්ලි ඉතුරු කරාම ඉතුරු වෙනවා. හැබැයි ඉතින් පාන් කියා ගන්න බෑ. ඉතුරු වෙනවා. දැන් ඒ රුපියල් ඉතුරුව පෙන්නනවා. මෙතන තමයි මර්මස්ථානය. මෙතන තමයි ඩොලර් ටික උපදවලා තියා ගන්න ඕන තැන. එතන තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන් ඍණ 207ක අර්බුදයක් තියෙන්නේ. ඒකවත් දන්නේ නැති ජනාධිපති අර පාර්ලිමේන්තුවේ පාපිසි 159 චූන් කරන්න ඇවිල්ලා
කටින් බතල හිටවනවා. ඒ ගැන අපිට කියන්න තියෙන්නේ එච්චරයි. අවසාන වශයෙන් මම කියන්න ඕන මේ නායකයෝ නෑ අද මේ රටට. බුදුන් වහන්සේ කිව්වා අනායකා විනස්සන්ති නස්සන්ති බහු නායකා. නායකයෝ නොමැති කල්හි විනාශ වෙනවා. නායකයෝ බොහෝ වුවත් විනාශ වෙනවා. නායකයෝ නොමැති කල්හිත් විනාශ වෙනවා. නායකයෝ බොහෝ වුවත් විනාශ වෙනවා. අනායකා විනස්සන්ති නස්සන්ති බහු නායකා. ඕක තමයි අපිට කියන්නේ.